පැවිද්දෙක් කියන්නේ හැකියාව ස්වභාවයෙන් ගෙනාපු කෙනෙක්. සසරින් අරන් ඇවිල්ලා. ඒකනේ පැවිද්දට හිත දෙන්නේ. දැන් සාමාන්‍ය කෙනෙකුට පැවිද්දට හිත දෙන්නේ නැහැ. පින්වත්නි මේ පැවිද්ද කියන්නේ මහ පුදුම රහයි. හරිම රසවත් ඒක. ඒක තේරෙයි ඔයාලගේ ජීවිතේ ප්‍රතිවේක්ෂණා කරලා පැවිද්දෙක්ගේ ජීවිතයත් ප්‍රතිවේක්ෂණා කරන්න. එතකොට තේරෙවි මේ පැවිද්ද කියන්නේ අතිශයින්ම සුන්දර දෙයක් කියලා. එතකොට මේකෙදි ඔය පින්නතුන්ලාට පැවිදි හැමෝටම පැවිදි වෙන්න බෑනේ. හැබැයි කාට හරි පැවිදි වෙන්න හිතක් තිබ්බොත් ඒක කල් දාන්න එපා. පව් කරන්න එපා. පැවිදි වෙන්න හිතුනොත් ප්‍රමාද වෙන්න එපා. ඔය සමහර තරුණ දරුවෝ දෙගිඩියාවෙන් ඉන්නවා විවාහ වෙනවද පැවිදි වෙනවද කියලා. ස්ථිරව පැවිදි වෙන්න විවාහ වෙන්න එපා. අම්මා කියයි විවාහ වෙන්න කියලා. තාත්තත් කියයි. ගෙදර අයත් කියයි. ඒ අය එහෙම කිව්වට විවාහ වෙච්ච Tamanගේ යාළුවන්ගෙන් අහන්න. විවාහය කොහොම එක්කෙනෙක්වත් ප්‍රශංසා කරන්නේ. විවාහ වෙලා අවුරුදු 20ක් විතර ගියපු 15ක් 20ක් විතර ගියපු කෙනෙක් එක මිනිහෙක් විවාහයට ප්‍රශංසා කරන්නේ නැහනේ. අම්මා තාත්තා එයාලගේ ආස්වාදය වෙනුවෙන් කියයි පැවිදි වෙන්නේ. ලෝකෙ කිසි කෙනෙක්ගේ ආස්වාදය වෙනුවෙන් ওই පින්නතුල්ලාගේ ජීවිතේ බිල්ලට තියන්න එපා. ඒ වගේම ඔයාලගේ ආස්වාදය වෙනුවෙන් ලෝකෙ බිල්ලට ගන්නත් එපා. මේ අම්මලාට එහෙම කියන්නේ බණ අහන අම්මලා ඉන්නෝනේ. Tamanගේ දරුවා මොකද අපිට තියෙන ස්වාධීන ගමන්, පුද්ගලික ගමන් තියෙන්නේ. ඒ පුද්ගලික ගමන් වලදී ඔය පින්නතුල්ලා පුද්ගලිකව ගුණධර්ම පුරන්ට ඇයි? දුක විතරයි. දුකේම බැස ගැනීම විතරයි. ඒ නිසා ඔය පින්නතුල්ලා පළවෙනියෙන් කරන්න මේ බොහොම වැදගත් උපදේශ ටික ඔළුවට ගන්න. ඒ නිසා ඔය පින්නතුල්ලාගේ ජීවිතේ මතක තියාගන්න අපි පුරුදු වෙලා තියෙන අරමුණු පස්සේ දුවන්න. හැබැයි අරමුණු පස්සේ දුවන එක නතර වෙච්ච දවසට තමයි ජීවිතේ රස දැනෙන්නේ. නමුත් අපි මේ සංසාරයට හුරු වෙච්ච සසරට බර වෙච්ච જાතියක් නිසා අපි හිතනවා අපේ ජීවිතය ඇතුලේ මේ ආස්වාදය කියන එක අපිට උපදී කියලා. අපි එහෙම හිතනවා. අපේ ජීවිතය ඇතුලේ අපිට ආස්වාදේ උපදී කියලා. නමුත් අපිට ආස්වාදේ උපදින්නේ නැහැ.